ආයිබෝවන් කියලා අපේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද ගොඩක් වැදගත් මාතෘකාවක් කතා කරනවා. ඒක තමයි මීට කලින් අපි වීඩියෝ දෙකකින් සහ තුන නැත්නම් වීඩියෝ තුනකින් අපි මේ ව්‍යාපෘතිය ගැන කතා කරලා තියෙනවා. ඒකේ තවත් ඉදිරි පියවරක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒක තමයි ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන ගොවිපළ ව්‍යාපෘතිය කියන්නේ. ඒත් මේ ව්‍යාපෘතිය අපි සැලසුම් කරලා මීට අවුරුදු දෙකකට පමණ පෙර සැලසුම් කරලා එවකට ජනාධිපති කාර්යාලයේ අනුමැතියත් අරගෙන ඊට පස්සේ වර්තමාන ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් අනුමැතිය අරගෙන දැනට ඒක විස්තරන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙලක ඉන්නේ. එතකොට මේ වැඩපිළිවෙල ආරම්භයේදී බස්නාහිර සහ සබරගමුව පළාත් දෙකේ ක්‍රියාත්මක කරන්න නියමිතයි. එතකොට මේ කටයුත්ත මෙහෙවන්නේ අපේ සමාගමක් වන PV Forum Guarantee Limited කියන ලාභ නොලබන සමාගමත් රාජ්‍යයත් අතර. විශේෂයෙන්ම අපි දන්නවා ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධනයේ කේන්ද්‍රස්ථානය තමයි ග්‍රාම සේවා වසම කියන්නේ. එතකොට අපි මේ ග්‍රාම සේවා වසම කේන්ද්‍ර කරගෙන ගොවිපළ සමාගම බැගින් එක ග්‍රාම නිලධාරී කොට්ටාසයකට එක ගොවිපළ සමාගම බැගින් ලියාපදිංචි කරලා ස්ථාපිත කරනවා. අපි දන්නවා මීට අවුරුදු 40කට 50කට කලින් ලංකාවේ තිබුණා තරුණ ගොවි සමාජය කියලා වැඩපිළිවෙලක්. ඒ ගැන දන්න අය දන්නවා. එතකොට එතනදිත් ක්‍රියාත්මක වුණා මීට සමාන කටයුතු. නමුත් එතනදී ක්‍රියාත්මක වුණේ නිෂ්පාදනය, කෘෂි නිෂ්පාදනය පමණ ඉලක්ක කරගෙන. අලෙවිය, ඒ වගේම ප්‍රදේශනය, ඒ වගේම ලෝකල් සහ ඉන්ටර්නැෂනල් නැත්නම් එක්ස්පෝර්ට් කරන එක වගේ දේවල් ඒ අවස්ථාවේදී ඉලක්ක කරලා තිබුණේ නැහැ. අපි දන්නවා අතීතයේ ගෝවි හමුදාවල් කියලා තිබුණා. මේ වගේ දේවල් තිබුණා රජයන්ට. නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස් ව්‍යාපෘතියක් තමයි මේ ව්‍යාපෘතිය. මේකෙදී අපි ගමේ සෑම පවුලකටම අර ගොවිපළ සමාගමේ කොටස් අයිතිය දෙනවා. ඒ වගේම ඒ ගොවිපළ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඒ ගමේ ඉන්න අය තමයි පත් වෙන්නේ. ඒ වගේම ඒකේ සියලුම ලාභාංශ යන්නේ ගමේ අයට. එතකොට මෙන්න මේ සංකල්පයෙන් ඔබට ගිහිල්ලා මේ ගොවිපළ කෘෂි මධ්‍යස්ථානයේ කෘෂි සේවා මධ්‍යස්ථානය. මේකට හරි වචනේ කෘෂි සේවා මධ්‍යස්ථානය. ඒතකොට මේකේ කටයුතු කරන්නේ මේකේ කම්කරුවගේ ඉඳලා වොයිස් එකේ ඉඳලා ඉහළම තනතුරට දක්වාම ගමේ අය තමයි පත් වෙන්නේ. ඒ වැඩ කරන අයටත් මේ ගොවිපළේ කොටස් අයිතිය ලබා දෙනවා. එතකොට ඒගොල්ලෝ ගොවිපළේ පුහුණුව ලැබුවත් කොටස් අයිතියක් හිමි. ගොවිපළේ වැඩ කළත් කොටස් අයිතියක් හිමි. එතකොට මේ ගොවිපළේ වැඩ කරන්නේ තමුන්ගේ තියෙන හැඟීමෙන්. මේක මගේ ගොවිපළ. මේක මගේ අපේ ගොවිපළ කියන චේතනාවෙන්. එතකොට ඒ වගේම මේක ලාභ ලබන සමාගමක් විදිහට තමයි අපි ලියාපදිංචි කරන්නේ. අපි දන්න සම්පකාර සංකල්පේ යම් අඩුපාඩු නිසා අද ලංකාවේ සම්පකාර ව්‍යාපාරය ඊටාම පල්ලෙහාට වැටලා තියෙනවා. ඒකට හේතුව ඒ සම්පකාර ව්‍යාපාරයේ තියෙන ඇතැම් සංකල්ප එච්චර කියන්නේ මේ සමාජයට හරියන්නේ නැහැ කියන්නේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මිනිස්සු කියන්නේ ඒගොල්ලෝ රහත් වෙච්ච අය නෙමෙයි. එතකොට ඕනෑම මිනිස්සෙක් වැඩක් කරලා ඒකෙන් ප්‍රතිලාභයක් ලබන්න කැමතියි. ලාභයක් ලබන්න කැමතියි. ඒක අනිත් තමුන්ගේ
අනිත් අය ප්‍රතිලාභ ලැබනවට අකමැති. ඒක තමයි ඇත්ත මානසික ගුණ. ඒ ගුණාංග අභිභාගිය ඇත් ඉන්නවා. සීමිත සංඛ්‍යාව. ඒතර අපි එහෙමනම් වැල යන විදිහට තමයි මේ මැස්ස ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මානසික හැඟීම් තේරුම් අරගෙන අපි උඩුගම් බලා යන්න නෙමෙයි මේක හදලා තියෙන්නේ. යටිගම් බලා යන්න. ඕනම දෙයක් වතුර යටිගම් බලා යවන්න කාටවත් වෙහෙසෙන්න ඕනේ නැහැ. එතකොට අපි මානසික හැඟීම් තේරුම් අරගෙන ගෝවිකල සමාගම පිටවල තියෙනවා. එතකොට මේකට අදාළ ඉඩම් අක්කර 5කට ඉහළ ඉඩමක් අපි ලබා ගන්න යෝජනා කරලා තියෙනවා. රජයේ ඉඩමක් නැත්නම් පුද්ගලික ඉඩමක්. එහෙම නැතිනම් රජයේ වැවිලි සංස්ථාවන් සතුව තියෙන ඉඩම්. ඊට අමතරව රජයේ විසාපතිවරයා නැත්නම් රාජ්‍ය ලේකම්වරයා සතුව තියෙන ඉඩම්. එහෙමත් නැතිනම් LRC වගේ ආයතන වල ඉඩම්. එහෙම නැතිනම් රජයේ අනුබද්ධිත වැවිලි සමාගම් වල ඉඩම් වගේ දේවල් මේ කටයුත්තට යොදා ගන්න අපි යෝජනා කරලා තියෙනවා. එතකොට මේ ඉඩම් වල බදු අයිතිය හෝ සින්නක්කර අයිතිය අර අදාළ අපි පිළිටොන් ලබන සමාගමට තමයි පැවරෙන්නේ. එතකොට මේ ගෝවිකල සමාගමක සංවර්ධනය වෙනුවෙන් අපි බජට් එකක් හදලා ඒකත් අපි රජයෙන් අනුමත කරගෙන තියෙනවා. ඒ කියන්නේ එක ගෝවිකලක රුපියල් කෝටි 3යි ගානක ආරම්භක පිළිවෙලක් අවශ්‍යයි ලබා ගන්නවා කියන තැනක තමයි අපි බජට් එකේ ඉන්නේ. එතකොට ඒ අරමුදල් ලබා ගන්න හැටි අපි අපේ ව්‍යාපෘති වාර්තාවල පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒකට අපි මුලින්ම මේ කටයුත්ත මෙහෙයවන්න තමා පදිංචි ග්‍රාම නිලධාරී කොට්ටාසයේම කටයුතු කරන්න අපි මේ ගැන උනන්දුවක් දක්වන පිරිස් වලින් අයදුම් පත්‍ර නැත්නම් තමුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. අපි කැමති ඒක ඒ අයදුම් පත්‍ර මේ ඔක්තෝබර් මාසේ 25 වෙනිදාට පෙර අපිට ලැබෙනවා නම් ඒකට බස්නාහිර සහ සබරවම් පළාතේ පදිංචි අවුරුදු 50ට වඩා අඩු ග්‍රාමීය ග්‍රාමීදාර කොට්ටාසේ වැඩක් කරන්න කැමති සාමාන්‍ය පෙළ වගේ හෝ ඉහළ සුසුකම් තියෙන අයට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. අපි මේ ව්‍යාපෘතියට සමගාමීව අපේ මේ PV ෆෝරම් කියන සමාගම හරහා තමයි මේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඒතර PV ෆෝරම් හරහා ක්‍රියාත්මක වෙන තව ව්‍යාපෘතියක් තියෙනවා. ඒක තමයි PV ෆොටෝවෝල්ටික් නැත්නම් සෝලාර් පවර් කියන්නේ මේ අපේ සමාගමෙන් කරන ප්‍රදේශන කටයුත්තක් මේකෙන් කරනවා. එතකොට ඒ සෝලාර් ව්‍යාපෘතිය ගමට ගෙනියන්න මේ නියාමක නියාමිකාවන් හරහා බලාපොරොත්තු වෙනවා. එතකොට ඒගොල්ලන්ට අපි නිර්දීමනාවක් විදියට මාසෙකට රුපියල් 25000කට ඉහළ දීමනාවක් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා ඒගොල්ලෝ අපි නිශ්චිත කාර්යාවලියක් සැලසුම් කරලා තියෙනවා. ඒ කටයුත්ත තමයි කරන්න තියෙන්නේ. අමුගේ ග්‍රාමීය කොට්ටාසේ තුල. එතකොට කොහොම සරල කටයුත්තක් තියෙන්නේ. එතකොට මේ කටයුත්ත මෙහෙයවීම අර අපි නියාමකවරයාට බාර දෙනවා. එතකොට ඒ නියාමක තන්ත්‍රයට අදාළ අයදුම් පත්‍ර
නැත්නම් ඒ අයදුම් කිරීම තමුන්ගේ නමයි ලිපිනයයි දැනුම් දෙන්න පුළුවන් අපේ 0.77 470 කියන WhatsApp අංකයට ඔබේ නමයි ලිපිනයයි යොමු කළොත් මේ දිනන් මම විතර යොමු කළත් අපිට පුළුවන් ඒ අදාළ අයදුම් පත්‍රයේ වල අවශ්‍ය වැඩිදුර විස්තර ඔබට ලබා දෙන්න. එතකොට මේ සඳහා අයදුම් කරන්න පුළුවන් සබරගමුව සහ බස්නාහිර කියන පළාත් දෙකේ පදිංචි අයට. ඊට පස්සේ අපි ඒගොල්ලෝ තෝරලා බලාපොරොත්තු වෙනවා මේ සියලුම කටයුතු 2026 ජනවාරි වෙනකොට ඒ කියන ගෝතල සමාගම් වල මූලික කටයුතු පටන් ගන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා ඉපත් කිරීම ටික කරලා මේ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සම්බන්ධ උනන්දුවක් දක්වන අය මේ කියන දුරකථන අංකයට මේ කියන දුරකථන අංකයට අනුගත තොරතුරු ඒවල අවශ්‍ය අයිතිපත් ලබා ගන්නා ලෙස උපගමී සංවර්ධනයට අනුගේ දායකත්වයේ ලබා දෙන ලෙස තාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අදට අපේ වීඩියෝ